බන්දුවේ පුතේ කොහොමද අපි ඉතින් හුඟ දවසකින් ඉතින් එහෙනම් දන්නවා සිතියමක් දැක්කහම මේ අපේ සිතියම් වැඩමුළුවේ ඉතිරි කොටස. ඉතින් දුවේ පුතේ අපි පටන් ගත්තා සාමාන්‍ය පෙළ සිතියම් අධ්‍යයනය කොහොමද අපි සාකච්ඡා කරන්න කියලා. ඉතින් මේ වෙනකොට අපි 2016 ලෝක සිතියම අපේ YouTube එකට අප්ලෝඩ් කරලා ඉවරයි. බලපු නැති දුවේ පුතේ කියනවනම් අපේ ඉතිහාසයේ පන්ති කියලා සර්ච් කරලා ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙනම් අද අපි සාකච්ඡා කරන්න හදන්නේ පුතේ 2016 ලංකා සිතියම 2016 ලංකා සිතියම. ඉතින් මේකේ තියෙනවා අපිට ස්ථාන 12ක් සාකච්ඡා කරන්න. හරි? සිතියම් ස්ථාන 12ක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට ඒ අතර තියෙනවා පුතා දැදුරු ඔය තියෙනවා. ඊට පස්සේ ගල් ඔය තියෙනවා. ලංකාපටුන තියෙනවා. හලාවත තියෙනවා. කතරගම තියෙනවා. සෙන්කඩගල තියෙනවා. බූන්දල තියෙනවා. ඉබ්බන් කටුව තියෙනවා. යෝධවැව තියෙනවා. නල්ලූර් තියෙනවා. කලාවැව තියෙනවා. ඌරතොට තියෙනවා. එහෙනම් අපි එකින් එක බලමු පුතා මේ ස්ථාන මොනවද කියලා. එහෙනම් 2016 සිතීමේ අපිට පළවෙනි ස්ථානයේ තියෙන්නේ දැදුරුවය. හරි? එතකොට අපි මේ ගංගා ටික නම් මතක තියාගන්න අපිට ගීතේන පුළුවන්. හැබැයි අපි ගීතයෙන් පාඩම් කරගත්තොත් චොටි අවුලක් අපිට එනවා. ඇයි? සමහර අවස්ථාවල ගංගා නැති වෙනවා. දැන් අපිට මෙහි යනකොට මේ මහා ඔය නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට කිරිඳි ඔය නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වුණොත් එහෙම අපිට අර පාඩම් කරගෙන යනකොට රටාව ගැටලුවක් වෙනවා. එහෙනම් අපි බලමු ඉස්සල්ලාම තියෙන අපිට දැදුරුවය. කනගරායන්, මල්වතු, කලා, දැදුරු, මහාඔය, කැලණි, කළු, ගෙන්, නිල්බලා, වලවේ, කිරිඳි, මැණික්, කුඹුක්කන්, ගල්ඔය, මහවැලි, යාන්. එහෙනම් අපෙන් අහලා තියෙන ඉස්සලාම දැදුරු ඔයනේ පුතේ නේද? එහෙනම් මෙන්න තියෙනවා දැදුරු ඔය. මේක තමයි දැදුරු ඔය. එහෙනම් පුතේ ඔයාලට ගංගාවල ලියන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් මේ විදිහට ගංගාවට ඊතලේ ගහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා පුතා මේ ගංගාව උඩින් ලියන්න දැදුරෝය කියලා. කැමති ක්‍රමයක් පුතාට භාවිතා කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. දෙවන ස්ථානයේ තියෙන අපිට ගල්ඔය. එහෙනම් දැදුරුවය ඊළඟට අහන්නේ ගල්ඔය. මෙන්න තියෙනවා ගල්ඔය. මගේ පුතේ පරිස්සම් වෙන්න සිතියම් වලදී අපි අසරණ කරනවා. කලාවැව, කලාඔය, ඊට පස්සේ ගල්ඔය ජලාශය. හරි. ඊට පස්සේ අහනවා ඉරණ මඩුව, ඉරණ මඩු වැව. ඔය වගේ ප්‍රශ්න. ඉතින් හොඳ පරිස්සමෙන් සිතියම් කරද්දී හොඳේ. එහෙනම් මේක තමයි පුතේ අපි ගල් ඔය කියලා ගන්නෙ. එහෙනම් මේක ගල් ඔය. පැහැදිලිද? හරි. තුන්වෙනි ස්ථානේ අපෙන් අහන්නේ ලංකාපටුන. ලංකාපටුන ලකුණු කරනකොට අපි එන්න ඕනේ මෙතනට. එහෙනම් මේ උඩ පැත්තේ අපි ලකුණු කරන්නේ ගෝකර්ණ තිත්තනේ නැත්නම් ත්‍රිකුණාමලයනේ. අපි මෙන්න මෙතනින් ලකුණු කරනවා පුතේ ලංකාපටුන. ලංකාපටුන. පුතා මේ ලංකාපටුනට තව නමක් කියන්න බලන්න. ලංකාපටුනට අපි කියනවා නැංගුරම් තොට. මොන ගුරම් තොටද පුතේ? නැංගුරම් තොට කියලාත් අපි ලංකාපටුනට කියනවා. පැහැදිලිද? එහෙනම් අපි ස්ථාන දැන් තුනක් ලකුණු කරා. මෙතනින් ලකුණු කරේ දැදුරුවය, මේක තමයි ගල්ඔය, මෙතන තමයි ලංකාපටුන. ඊළඟ ස්ථානේ අපෙන් අහන්නේ හලාවත. හලාවත ලකුණු කරන්න අපි යමු දැදුරුවය ළඟට. දැදුරුවයේ පල්ලෙහෙන් තමයි පුතේ අපි හලාවත ලකුණු කරන්නේ. හලාවතට මොකක්ද අපි කියන්නේ තව නමක්? සලවන්තොට. එහෙනම් හලාවත. එහෙනම් හලාවත එතනින් ලකුණු කරනවා. හලාවතට අපි කියනවා සලවන්තොට කියලා. අපි ඊළඟට යන් කතරගම. එන්න මැණික් ගඟ හොයාගෙන. මෙන්න මැණික් ගඟ. එහෙනම් අපි මැණික් ගඟට පල්ලෙහෙන් සමහර පේපර්ස් වල මැණික් ගඟේ ඇතුළේ පැත්තෙන් ලකුණු කරනවා. එහෙනම් අපි මෙතනින් ලකුණු කරනවා පුතේ කතරගම. කතරගම. පැහැදිලිද? මෙතනින් ලකුණු කරගන්නවා අපි කතරගම. ඊළඟට යන් අපි සෙන්කඩගල. සෙන්කඩගල කියන්නේ මහනුවර උඩ රට, කන්ද උඩ රට, කන්ද උඩ පස් රට, ශ්‍රී වර්ධනපුර. එහෙනම් අපි යමු මෙතනට. සමහර අය පටලෝගන මෙතනට යනවා. පටලෝ ගන්න එපා පුතා. මෙතනට එන්න. එහෙනම් මේක ඇතුලේ අපි බෝලයක් අඳිනවා. බෝලයක් කියලා ලොකු බෝල අඳින්න යන්න එපා. ඩොට් එකක් තියන්න හොඳේ. මම මේ ඇන්දේ ඔයාලට පේන්නේ නැති හන්දා මෙතනින් අපි ලකුණු කරනවා සෙන්කඩගල කියලා. එහෙනම් මෙතනින් ලකුණු කරේ අපි ලංකාපටුන නැත්තම් නැංගුරන්තොට, මෙතනට ආව සෙන්කඩගල නැත්තම් මහනුවර, මෙතනට ආව අපි මේක ලකුණු කරනවා ගල්ඔය කියලා පුතා, මෙතනට ආව මේක දැදුරුවය, දැදුරුවයට පල්ලෙහෙන් හලාවත, ආයි ආව මැණික් ගඟ ළඟට කතරගම. පුතේ හොඳට මතක තියාගන්න සිතියම් ලකුණු කරනකොට එක ස්ථානේ නැත එක ආසන්න ස්ථාන දෙකක් විතර එනවා. දැන් බලන්නකො මෙතන මේ දැදුරුවය හලාවත එක ආසන්නේ. එහෙනම් ඒ වගේවත් අපි අවධානය යොමු කරන්න ඕන. ඊළඟට අපෙන් අහලා තියෙන්නේ සෙන්කඩගලට පස්සේ බූන්දල. බූන්දල ලකුණු කරන්න දකුණු පළාතට යන්න එපා. එහෙනම් මෙතන අපි මෙන්න මේ කිරිඳි ඔය ළඟට එනවා මේ මැණික් ගඟ මේ කිරිඳි. කිරිඳි ඔයේ අපි මේ පැත්තෙන් ලකුණු කරනවා පුතා
මොනදල කියලාද? බූන්දල. හරිනේ? හරි පතිරාජ්‍ය ලකුණු කරන්න ආවත් මෙතනින්මයි අපි ලකුණු කරගන්නේ. හරි බූන්දල පතිරාජ්‍ය වෙලා. හරි ඊළඟට අපෙන් අහන්නේ ඉබ්බන් කටුව. නේද? මාතලේ දිස්ත්‍රික්කයේ ඉබ්බන් කටුව. මොනවද අපිට ඉබ්බන් කටුව වැදගත් වෙන්නේ හේතුව? සුසාන හම්බෙනවා. මොන සුසානද හම්බෙන්නේ? ශිලා මංජුසා සුසාන. එහෙනම් අපි එනවා ඉබ්බන් කටුව හොයාගෙන. මෙන්න මෙතනට ඇවිල්ලා බලන්න මෙන්න මෙතන වක්කක් තියෙනවනේ. එහෙනම් මෙන්න මෙතනින් අපි ලකුණු කරනවා ඉබ්බන් කටුව කියලා. ඉබ්බන් කටුව. එහෙනම් මෙතන තමයි අපි ඉබ්බන් කටුව ලකුණු කරගන්නේ. පැහැදිලිද පුතා? මෙතනින් ඉබ්බන් කටුව ලකුණු කරනවා. ඉබ්බන් කටුවට පස්සේ අපෙන් අහනවා යෝධ වැව. කොහෙද යෝධ වැව තියෙන්නේ? මන්නාරම් දිස්ත්‍රික්කේ. එහෙනම් මන්නාරම් දිස්ත්‍රික්කේ ගිහිල්ලා මෙන්න මේ ටිකනේ. එහෙනම් මෙතන මේ ඇඳලම තියෙනවා නේද යෝධ වැව? එහෙනම් සිතියමේ 2016 සිතියමේ අපිට මේ මන්නාරම් දිස්ත්‍රික්කයේ යෝධ වැව ඇඳලම එනවා. එහෙනම් පුතා මේකට අපි ඊතලයක් ගහනවා. මේක අපි යෝධ වැව කියලා ගන්නවා. යෝධ වැව. පුතේ පොඩි යෝධ වැවේ විශේෂත්වයක් තියෙනවා. කවුද යෝධ වැව හදන්නේ? ධාතු සේනනේ. මොකද විශේෂත්වය? ලංකාවේ වැව් හදන්න පටන් ගත්තේ කුඩා කඳු ගැටි 3ක් එකතු කරලා. කුඩා කඳු ගැටි 3 පසු අවධියේ කඳු ගැටි 2ක් වුණා. හැබැයි මන්නාරම් දිස්ත්‍රික්කය කියන වැවක් හදන්න සුදුසු භූමියක්ද නෑ පුතේ. එහෙනම් මන්නාරම් දිස්ත්‍රික්කයේ හදනවා වැවක්. මේකට එක කන්දයි. මේකේ විශේෂත්වය ලංකාවේ දිගම වැව් බැම්ම තියෙන වැව තියෙන්නේ මේ යෝධ වැවේ. වැව් බැම්ම සැතපුම් කීයද පුතා? වැව් බැම්ම සැතපුම් 7යි. එහෙනම් අපි මේ ලකුණු කරන පුතා යෝධ වැවේ විශේෂත්වයක් තියෙනවා. මොකද්ද යෝධ වැවේ විශේෂත්වය? ධාතුසේන රජතුමා හදන යෝධ වැවේ විශේෂත්වය මොකද්ද? ලංකාවේ දිගම වැව් බැම්ම යෝධ වැවේ පිහිටලා තියෙන්නේ. පුතා අපි වාරි කර්මාන්ත. වාරි කියන්නේ ජලයනේ. ජලය පදනම් කරගත්ත කර්මාන්ත වාරි කර්මාන්ත. එහෙනම් වාරි කර්මාන්ත අතර අපිට එක් අංශයක් තමයි වැව්. එහෙනම් ඉස්සර වැව් හැදුවේ කොහොමද? කුඩා කඳු ගැටි 3ක් එක් කරලා. ඉතා සරලයිනේ නේ. කුඩා කඳු ගැටි 3ක් එක් කරලා සරලව වැවක් හදාගත්තා. මේ මහා කඳු නෙමෙයි. කුඩා කඳු ගැටි 3ක් එක් කරලා සරලව වැවක් හැදුවා. පසු අවධියේ මේක කඳු දෙකකට ආවා. පසු අවධියේ මන්නාරම් දිස්ත්‍රික්කයේදී එක කන්දක් භාවිතා කරලා මේ යෝධ වැව හදන්නේ. එහෙනම් මේක වැව් බැම්මේ සැතපුම් 7ක් දිගට වැව් බැම්ම හදනවා. පැහැදිලිද පුතා? වාරි කර්මාන්ත පාඩමේදී අපි මේක වැඩි විස්තරයක් විදිහට කතා කරමු. හරි. ඊළඟට යන් අපි නල්ලූර්. එන්න උඩට. මෙන්න මෙතන පල්ලෙහෙන් අපි මෙන්න මේ හරියෙන් නල්ලූර් ලකුණු කරනවා. නල්ලූර්. හරිනේ? එහෙනම් මෙතනින් අපි නල්ලූර් ලකුණු කරනවා. නල්ලූර් වලට පස්සේ අපෙන් අහනවා කලාවැව. බලන්නකෝ. ඉබ්බන් කටුව ලකුණු කරා මෙතනින්. ඉබ්බන් කටුවට උඩින් තියෙනවා නේද මෙන්න මෙතනින් වැව. අපි මෙන්න මේකට ඊතලයක් ගහලා කලාවැව ගන්නවා. කලාවැව ධාතුසේන රජතුමා හදපු කලාවැව. අවසාන එක අපෙන් අහලා තියෙන පුතා ඌරා තොට. ඌරා තොටට අපි කියනවා කයිට්ස් කියලා නේද? එහෙම නැත්නම් අපි එකට කියනවා සූකර තිත්ත කියලා නේද? එහෙනම් බලන්න මෙතනට එන්න මේ දූපත් ටිකට. මෙතනින් තියෙනව නේද මෙන්න මෙතනින් දූපතක්. කුරුල්ලෙක් වගේ හැඩයක් තියෙනවා පොඩ්ඩක් ලාවට පේනවනේ. බැලුවොත් තමයි කුරුල්ලෙක් වගේ එන්නේ හොඳේ. හරි. එහෙනම් මෙන්න මේක තමයි අපි ඌරා තොට කියලා ගන්නෙ. පැහැදිලිද පුතා? ඔන්න ස්ථාන 12. හරි මේ විදිහට තමයි අපි 2016 සාමාන්‍ය පෙළ සිතියන් ස්ථාන 12 ලකුණු කරන්නේ. අපි ආයි බැලුවොත් මෙතනින් ලකුණු කරගන්නවා අපි ඌරා තොට නැත්නම් කයිට්ස් නැත්නම් සූකර තිත්ත. මෙතනට ආවා නල්ලූර් ලකුණු කරගත්තා. මෙතනට ආවා යෝධ වැව හදාගත්තා. ඊළඟට මෙතනට ආවා කලා වැව හදාගත්තා. මෙතනින් ලකුණු කරගත්තා ඉබ්බන් කටුව. මෙතනට ආවා ලංකා පටුන් නැත්නම් නැංගුරන් තොට. ඊළඟට ආවා මෙතනට සෙන්කඩගල නැත්නම් මහනුවර. මේක මොකද්ද පුතා? මේක ගල් ඔය. මේ පැත්තට ආවා පුතා දැදුරු ඔය. දැදුරුවට පල්ලෙහා ලකුණු කරනවා අපි හලාවත. ආයෙනවා මෙතනට. මේක ලකුණු කරනවා අපි බූන්දල කියලා. මෙතනට ආවා මැණික්ගඟ ළඟට කතරගම කියලා ලකුණු කරා. ඔන්න ඔය ආකාරයට තමයි පුතේ 2016 ලංකා සිතියම අපි ලකුණු කරන්නේ. එහෙනම් තව දවස් දෙකකින් හමු යමු අපි 2017 සිතියන් දෙකෙන්. එහෙනම් හැමෝටම අයබෝවන් පුතේ.